චිත්‍ර ඇගේම් ලකුණු පිරිනැමීම 6-11 ශ්‍රේණි සඳහා වඩාත් සාර්ථක ලෙස චිත්‍ර ප්‍රායෝගික ඇඳීම් සඳහා ලකුණු පිරිනමන්නේ කොහොමද? සියලුම නිදර්ශක ඇතුළත් මඟ පෙන්වීම මේ වීඩියෝ තුලින් සිදු කෙරෙනවා. මෝස්තර නිර්මාණ සඳහා අපි ලකුණු පිරිනමන්නේ කොහොමද? නිර්ණායක අණුව ලකුණු ප්‍රදානය කරන්නේ මොන විදිහටද කියන දේ මේ තුලින් විග්‍රහ කෙරෙනවා. අපි ලකුණු දීමේ නිර්ණායක වශයෙන් මේ නිර්ණායක ටික ඔබට ඉදිරිපත් කරනවා. මේ නිර්ණායක අණුව තමයි විභාගයට ලකුණු පිරිනමන්නේ. පළවෙනි එක තමයි මාතෘකාවට අදාළ නිර්මාණ කාර්යයට උචිත අයුරින් නවතාවයකින් යුතුව සැලසුම් කිරීමේ හැකියාව. මේ සඳහා ලකුණු 6ක් ලැබෙනවා. දෙවෙනි එක තමයි පාරිහාරික අවශ්‍යතාවයන්ට ගැළපෙන බව හා කර්මාන්තයට උචිත බව. ලකුණු 6යි. තුන්වෙනි එක රේඛා හැඩතල අර්ථවත්ව යොදා ගැනීමේ හැකියාව. ලකුණු 6යි. හතරවෙනි එක තමයි උචිත වර්ණ තෝරා ගැනීම හා භාවිතා කිරීමේ කුසලතාවයට ලකුණු 6යි. පස්වෙනි එක තමයි විචිත්‍රත්වය, චමත්කාරය හා නිර්මාණයේ සාර්ථකත්වයට ලකුණු 6යි. එතකොට ප්‍රශ්න පත්‍රයේ හිමි මුළු ලකුණු ගන්න ලකුණු 30න් තමයි ලැබෙන්නේ. 30න් කීයද කියන එක. එතකොට මේ නිර්ණායක ටිකක් දිග වැඩිනේ. ඒක නිසා අපි මෙන්න මේ වගේ බොහොම කෙටියෙන් ඔය කියන දේ මතක තියාගන්නත් පුළුවන්. මේක තවත් එක්තරා උපක්‍රමයක්. පළවෙනි එක මාතෘකාවට අදාළ නවතාවයකින් සැලසුම. දෙවෙනි එක පාරිහාරික බව හා කර්මාන්තයට උචිත බව. තුන්වෙනි එක රේඛා හැඩතල වල අර්ථාන්විත බව. හතරවෙනි එක වර්ණ භාවිතය. පස්වෙනි එක විචිත්‍රත්වය හා සමස්ත නිමාව. මේ සෑම දෙයක් වෙනුම ලකුණු 6 බැගින් ලැබෙනවා. අපි බලමු මේ චිත්‍රයට ලකුණු පිරිනමන්නේ කොහොමද කියලා. මුලින්ම නිර්ණායක අණුව මාතෘකාවට උචිත බව නවතාව කිය යුතු සැලසුම් කිරීම. එක ලකුණක් අපිට දෙන්න පුළුවන්. බොහොම දුර්වල මට්ටමක තියෙනවා. ඊට පස්සේ පාරිහාරික බව, ඒ කියන්නේ කර්මාන්තයට සුදුසු බව. මේක චිත්‍රයේදී මෝස්තරයක්. මේ කර්මාන්තයට සුදුසු බව ගැන බැලුවාම බොහොම දුර්වල මට්ටමක තියෙන. එක ලකුණයි දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි රේඛා හැඩ අර්ථාන්විතව යොදා ගැනීම. බලන්න මේකේ රේඛා හැඩතර ටිකක් හැඩ ටිකක් තියෙනවා නේද? එතකොට අපිට එකක් හෝ ලකුණු දෙකකට යන්න පුළුවන්. අනිර්ණායකයේදී කර්මාන්තයට සුදුසු බවට ගැලපුණ නැතත් මේ නිර්ණායකයේදී හැඩතල ටිකක් අර්ථවත් පොඩි කුසලතාවයක් දක්වලා තියෙනවා. ඒක නිසා හතරවෙනි එක තමයි වර්ණ. වර්ණ ගැලපීම ඕ ටෙක්ස්චර්ස් ගැන මේක ඔහේ නිකන් පාට ටිකක් ගාලා ඒක නිසා බොහොම දුර්වල මට්ටමක තියෙන එක ලකුණයි දෙන්න පුළුවන්. අවසාන නිර්ණායක තමයි විචිත්‍රත්වයේ සමස්ත නිමාව. ඒකලත් එක ලකුණයි දෙන්න පුළුවන්. එකතුව අපිට ලකුණු 6ක් දෙන්න පුළුවන්. 30න් ලකුණු 6ක් විදියට මේ චිත්‍රය ගන්න පුළුවන්. බොහොම දුර්වල මට්ටමක චිත්‍රයක්. අපි බලමු ඊළඟ චිත්‍රය ගැන. ඔබ මොකද හිතන්නේ මේ චිත්‍රයට? පළවෙනි නිර්ණායකට මාතෘකාවට උචිත බව නවතාවකින් සැලසුම් කිරීමට ලකුණු 2ක්. එකක් හෝ දෙකක්. එකක් දෙන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි පාරිහාරික බව, කර්මාන්තයට සුදුසු බව. එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒකට එක ලකුණයි. තුන්වෙනි එක තමයි රේඛා හැඩතල අර්ථාන්විතව භාවිතා කිරීම. මේක යම් කිසි කුසලතාවයක් දක්වලා තියෙනවා. ඒක නිසා ලකුණු 2ක් වගේ අපිට දෙන්න පුළුවන්. එකක් හෝ දෙකක්. වර්ණ ගැලපීමටත් එක ලකුණයි දෙන්න පුළුවන්. යන්තම් පාට දෙකකින් ඔහේ නිකන් ගාලා දාලා. ඊට පස්සේ විචිත්‍රත්වයේ සමස්ත නිමාව කියන එකට එකක් හෝ දෙකක් දෙන්න පුළුවන්. ඔබ දන්නවනේ පුත්‍රානුබද්ධතාවයේ මත පොඩි එහා මෙහා වීමක් ලකුණු 2ක හෝ 3ක එහා මෙහා වීමක් වෙන්න පුළුවන්. ලකුණු ප්‍රදානයේදී එකතුව 8ක් 6ක් 8ක් අතරේ තමයි එන්නේ. ලකුණු 7ක් හෝ 8ක් මේ චිත්‍රයට පිරිනමන්න පුළුවන්. කලින් චිත්‍රයට වඩා යම් මට්ටමක ඒ මට්ටමේ හෝ ඊට ඉදිරියේ එක ලකුණක් හෝ අපිට එහෙම තියන්න පුළුවන්. 30න් 8යි. අපි බලමු ඊළඟ නිර්මාණය දිහා. මේ ගැන ඔබ මොකද හිතන්නේ? පළවෙනි නිර්ණායකට එක ලකුණක් දෙන්න පුළුවන්. දෙවෙනි එකට කර්මාන්ත සුදුසු බවක් ඇත්තේ නැහැ. ඒකටත් එකයි. තුන්වෙනි එක රේඛා හැඩ අර්ථාන්විතව භාවිතයට ලකුණු 2ක් වගේ දෙන්න පුළුවන්. ටිකක් පොඩි නිර්මාණශීලී ගතියක් තියෙනවා. 2ක් හෝ 3ක් දෙන්න පුළුවන්. 2ක් වගේ අපිට දෙන්න පුළුවන් සාධාරණව. වර්ණ ගැලපීම ගැන ඒකටත් ලකුණු 2ක් වගේ දෙන්න පුළුවන් නේද? විචිත්‍රත්වයේ සමස්ත නිමාවට ලකුණු 3ක් විතර දෙන්න පුළුවන්. පොඩක් පසුබිමක් ටිකක් හොඳ මට්ටමකට පාට කරගෙන ඇවිත් තියෙනවා. සම්පූර්ණ නෑ. එහෙම නිසා එහෙම ලකුණු 3ක් විතර 2ක් හෝ 3ක් දෙන්න පුළුවන්. එකතුව ලකුණු 8ක් හෝ 9ක්. අතර මේ චිත්‍රය තියන්න පුළුවන්. මේ මෝස්තරය තියන්න පුළුවන්. 30න් 9ක් වගේ මේ නිර්මාණය අපිට අගයන්න පුළුවන්. මේ ගැන ඔබ මොකද හිතන්නේ? මාතෘකාවට උචිත බව නැත නවතාවකින් යුතු සැලසුම් කිරීම ලකුණු 2ක් හෝ 3ක් දෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි
පාරිහාරික බව කර්මාන්තයට සුදුසු බව. ඒකට ලකුණු දෙකයි දෙන්න පුළුවන්. එකක් හෝ දෙකක්. එහෙම කර්මාන්තයෙන් සුදුසු බව ගැන අවබෝධයක් නැහැ. මේ චිත්‍රෙදි මෝස්තරයක්. රේඛා හැඩ අර්ථාන්විතව භාවිතා කරලා තියෙනවද? ඔව් නේද? යම් කුසලතාවයක් දක්වලා තියෙනවා. මල ලස්සනට ඇඳලා තියෙනවා. ඒකට ලකුණු 3ක් වගේ අපිට දෙන්න පුළුවන්. 3ක් හෝ 4ක් ලකුණු 3ක් ප්‍රමාණවත්. හතරෙන් තමයි වර්ණ. වර්ණ ගැන ඔබ මොකද හිතන්නේ? මරට වර්ණයක්, කොඩේට වර්ණයක්, ඊට පස්සේ පසුබිමට වර්ණයක් ගැන එයා දක්වලා තිනවා. ලකුණු 2ක් හෝ 3ක් අපිට දෙන්න පුළුවන්. පස්වෙනි නිර්ණායක විචිත්‍රත්වය සමස්ත නිමාව. සමස්ත නිමාවට ලකුණු 3ක් හෝ 4ක් දෙන්න පුළුවන්. එකතුව ලකුණු 12ක් 14ක් අතර. ලකුණු 12ක් කියලා අපි හිතමු. 12ක් හෝ 13ක්. 30න් ලකුණු 12යි මෝස්තරය ඇගීමට. අපි මේ ගැන බලමු. පළවෙනි එකට ලකුණු 3ක්, දෙකක් හෝ 3ක් දෙන්න පුළුවන්. දෙවෙනි නිර්ණායකයට කර්මාන්තයට සුදුසු බවට ලකුණු 2ක් හෝ 3ක් දෙන්න පුළුවන්. රේඛා හැඩ අර්ථාන්විතව භාවිතා කිරීම. ඒකෙන් ලකුණු 3ක් හෝ 4ක් දෙන්න පුළුවන්. යම් මට්ටමක තියෙන. ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. වර්ණ ගැන ඔබ මොකද හිතන්නේ? යම් මට්ටමක වර්ණ ගැන අවබෝධයක් තියෙනවා. මොකක් හරි දෙයක් එහෙම කරලා තියෙනවා. ලකුණු 3ක් අපිට දෙන්න පුළුවන්. සමස්තය, විචිත්‍රත්වය සහ සමස්ත නිමාට අපිට ලකුණු 3ක් හෝ 4ක් දෙන්න පුළුවන්. එකතුව ලකුණු 15ක්. 15ක් 16ක් අතරේ මේ චිත්‍රය, මේ මෝස්තරය අපිට තියන්න පුළුවන්. 30න් 15ක් 50ක් වගේ මට්ටමක්. වෙනස් ආකාරයක මෝස්තරයක්. වෘත්තාකාර මුළුතල මෝස්තරයක් නේද? කුෂන් කවරයක් වගේ දෙයක්. එතකොට සාමාන්‍යයෙන් ඒ ලකුණු 3ක් හෝ 4ක් අපිට දෙන්න පුළුවන්. මාතෘකාවට උචිත බව නවතාවයකින් යුතුව සැලසුම් කිරීම. නවතාවය කියන දේ බලපානවා. දෙවෙනි එක පාරිහාරික බව කර්මාන්තයට සුදුසු බව ගැන ලකුණු 4ක් අපිට දෙන්න පුළුවන්. කර්මාන්තයට සුදුසු බව ගැන. මේක වටේට තව බෝඩරයක් ආව නම් තවත් ලකුණක් දෙකක් එකතු කරන්න තිබුණා. තුන්වෙනි එක රේඛා හැඩ අර්ථාන්විතව භාවිතය. ඒකට ලකුණු 4ක් අපිට අගයන්න පුළුවන්. අර්ථාන්විත බවට අපිට දෙන්න රේඛා හැඩතල යම් කුසලතාවයක් දක්වලා තියෙනවා. හතරවෙනි එක තමයි වර්ණ. වර්ණ සම්බන්ධව ලොකු කුසලතාවයක් නැහැ. 50ක් වගේ ලකුණක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. මුල් ලකුණු සංඛ්‍යාවෙන්. පස්වෙනි එක තමයි විචිත්‍රත්වය සහ සමස්ත නිමාවට ලකුණු 3ක් හෝ 4ක් අපිට ප්‍රදානය කරන්න පුළුවන්. එකතුව ලකුණු 30න් 18යි මේ මෝස්තරයට. ඊට පස්සේ අපි බලමු මේ මෝස්තරය ගැන. මේකත් චිත්‍රෙදි මෝස්තරයක් හෝ ඇතිරිලි මෝස්තරයක් වගේ දෙයක්. මාතෘකාවට උචිත බවට ලකුණු 4ක් හෝ 5ක් දෙන්න පුළුවන්. පාරිහාරික බව කර්මාන්තයට සුදුසු බවට ලකුණු 4ක් වගේ තමයි දෙන්න පුළුවන්. රේඛා හැඩ අර්ථාන්විතව භාවිතය. මේකේ යම් කුසලතාවයක් දක්වලා තියෙනවා. අපිට ලකුණු 4ක් දෙන්න පුළුවන්. වර්ණ පිළිබඳව තවත් ලකුණු 4ක් දෙන්න පුළුවන්. සමස්ත නිමාව විචිත්‍රත්වය ගැන ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. එකතුව ලකුණු 21ක්. 30න් 21ක් හෝ 22ක්. ඒ වගේ පොඩි තෝරණයක් තියෙනවා. බලන්න මේ මෝස්තරේ දිහා. මේකත් ව්‍යාප්ත මෝස්තරයක්. චිත්‍රෙදි වගේ ඇතිරිලි වගේ එහෙම මෝස්තරයක්. පළවෙනි එකට ලකුණු 5ක් අපිට දෙන්න පුළුවන්. නවතාවයකින් යුතුව සැලසුම් කරලා තියෙනවා. හැර ටික ඒ වගේ තියෙනවා. පාරිහාරික බව සහ කර්මාන්තයට උචිත බවට ලකුණු 3ක් වගේ තමයි දෙන්න පුළුවන්. ඒකේ ලොකු කුසලතාවයක් සහ ඒ සම්බන්ධව දෙයක් දක්වන්නේ නැහැ. රේඛා හැඩ අර්ථාන්විතව භාවිතයට ලකුණු 5ක් දෙන්න පුළුවන්. ටිකක් හොඳ හැඩතල ටිකක් ඒ කුසලතාවයක් ළමයාගේ තියෙනවා. ලස්සනට මල සහ කොළි ඒක හොඳ ලස්සනට භාවිතා කරලා තියෙනවා. ඇඳලා තියෙනවා හැඩ ටික. වර්ණ භාවිතයටත් ලකුණු 5ක් විතර දෙන්න පුළුවන්. හොඳට මතු කරලා තියෙනවා වර්ණවල. සුදුසු වර්ණ යොදලා ෂේඩින් ක්‍රමයේ භාවිතා කරලා තියෙනවා. වර්ණ දෙක තුනක් එහෙම යොදලා තියෙනවා. කොළේට උනත් ඒ වගේ තියෙනවා. සමස්තය විචිත්‍රත්වය සහ සමස්ත නිමාට ලකුණු 5ක් වගේ දෙන්න පුළුවන්. ලකුණු 23ක් වගේ අපිට තියෙන 23ක් හෝ 24ක් වගේ අපිට මේකට ප්‍රදානය කරන්න පුළුවන්. අපි බලමු මේ මුළුතල මෝස්තරය ගැන. මාතෘකාවට උචිත බව. මේක අපිට පුළුවන් අර වෘත්තාකාර මේසයක කඩා හැලෙන විදිහට මේස රෙද්දක් විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් කුෂන් කවරයක් විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හතරැස් මේසයකට මේස රෙද්දක් විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේ මාතෘකාවක් වෙන්න පුළුවන්. යම් නවතාවයකින් යුතු සැලසුම් කරලා තියෙන නිසා ලකුණු 5ක් දෙන්න පුළුවන්. පාරිහාරික බව සහ කර්මාන්තයට සුදුසු බවට ලකුණු තව 5ක් අපිට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ රේඛා සහ හැඩ අර්ථාන්විත භාවිතා කිරීමට තව ලකුණු 5ක් වගේ අපිට ප්‍රදානය කරන්න පුළුවන්. හුඟක් වැඩ කැරි ටිකක් මේක ASCII තියෙනවා. වර්ණ ගැලපීම සම්බන්ධව ලකුණු 5ක්. ඊට පස්සේ විචිත්‍රත්වය සමස්ත නිමාව ලකුණු 5ක් විදිහට ලකුණු 30න් 25ක් විදිහට අපිට මේක අගයන්න පුළුවන්.
බලන්න මේ මෝස්තරේ දිහා. මාතෘකාවට අදාළ බවට ලකුණු 5ක් දෙන්න පුළුවන්. පාරිහාරික බව නැත්නම් කර්මාන්තර සුදුසු බවට ලකුණු 4ක් දෙන්න පුළුවන්. රේඛා හැඩ අර්ථාන්විතව භාවිතා කිරීම. ඒක හොඳ මට්ටමක රේඛා හැඩතර ටික ළමයා ගලපලා එහෙම තියනවා ලකුණු 6ක් දෙන්න පුළුවන්. වර්ණ සඳහා ලකුණු 5ක් අපිට ප්‍රදානය කරන්න පුළුවන්. විචිත්‍රත්වයේ සමස්ත නිමාවට ලකුණු 6ක් අපිට දෙන්න පුළුවන් එකතුව 30න් 26ක් විදියට. මේ ලකුණු වල පොඩි ලකුණු දෙක තුනක පොඩි දෝලනයක් තියෙන්න පුළුවන්. 24 26 අතරේ මේකට ලකුණු ප්‍රදානය කරන්න පුළුවන්. බලන්න මේ මෝස්තරේ දිහා. මේක උගා උසස් මට්ටමක තියෙනවා. නවතාවකින් යුතුව සැලසුම් කිරීම මාතෘකාට උචිතව. ලකුණු 5ක් අපිට දෙන්න පුළුවන්. පාරිහාරික බව කර්මාන්තර සුදුසු බවට තව ලකුණු 5ක් දෙන්න පුළුවන්. රේඛා හැඩ අර්ථාන්විතව භාවිතයට උපරිම ලකුණක් දෙන්න පුළුවන්. ලකුණු 6ම දෙන්න පුළුවන්. වර්ණ ගැලපීමට උපරිම දෙන්න පුළුවන් නේද? ලකුණු 6 දෙන්න පුළුවන්. සමස්ත නිමාව විචිත්‍රත්වයේ සමස්ත නිමාව උපරිමයක් අපිට දෙන්න පුළුවන්. 30න් ලකුණු 28ක් 28ක් හෝ 30ක් දෙන්න පුළුවන් මේ මෝස්තරයට. මේ නිර්මාණයට. හොඳයි අපි බලමු මේ අනුපිළිවෙල අනුව කොහොමද ලකුණු ප්‍රදානය කරලා තියෙන කියලා මේ මෝස්තර සඳහා. ඔබට දැන් යම් අදහසක් ගන්න පුළුවන් මෙහි තියෙන මට්ටම අනුව අපි පෙරගස්වල තියෙනවා හරිද කියලා. ඔබට පේනව නේද යම් සාධාරණත්වයක් තියෙනව නේද? පොඩි එහා මෙහා වීම වෙන්න පුළුවන්. මොකද ලකුණක දෙකක එහා මෙහා වීම අතරේ සමහර නිර්මාණ මේකේ තියෙනවා. ඒක නිසා ඒ ගැන ඔබ උල්වේ තියාගන්න. චූටි එහා මෙහා වීම වෙන්න පුළුවන්. ලකුණුත් එක්ක බැලුවොත් එහෙම වෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් සාධාරණව මෙහිම ලකුණක් දෙන්න උත්සාහ කරමු. අපි බලමු මේ අභ්‍යාසකරණය ගැන. ඔබට පුළුවන් වෙනම කොලයක් අරගෙන මේ අභ්‍යාසකරණය කරන්න. ඔබ මෙහි දකිනවා DS1 කියලා. ඩිසයින් මේ පළවෙනි අභ්‍යාසකරණේ පළවෙනි අභ්‍යාසය. එතකොට මේ විදිහට ඔබට කොලයක ලකුණු කරාම මේ මෝස්තරයට අදාළව මෙන්න මේ නිර්ණායක ටික 1 2 3 4 5 කියලා දැම්මහම ඔබට මෙහි ඇගීම සිදු කරන්න පුළුවන්. අභ්‍යාසකරණයක් විදිහට. පළවෙනි නිර්ණායකයට ලකුණු කීයද? ඔබ දන්නවා පළවෙනි නිර්ණායක කියන්නේ මාතෘකාවට උචිත බව නවතාවයකින් යුතුව සැලසුම් කිරීම කියන දේ. දෙවෙනි එක තමයි පාරිහාරික බව. ඒ කියන්නේ කර්මාන්තයට සුදුසු බව කියන දේ. තුන්වෙනි එක තමයි රේඛා හැඩතල අර්ථාන්විතව යොදාගෙන තිබීම නැත්නම් ගලපා තිබීම. හතරවෙනි එක තමයි වර්ණ භාවිතය සම්බන්ධව. පස්වෙනි එක තමයි විචිත්‍රත්වය සහ සමස්ත නිමාව කියන දේ. 30න් ලකුණු කීයද කියන එක තමයි මෙතෙන්දී අපි ලබා දෙන්නේ. එතකොට ලකුණු උපරිම 6 බැගින් ලකුණු කීයද අපි දෙන්නේ? 1 2 3 4 5 කියන නිර්ණායක ටිකට අදාළව අපිට මෙහි ලකුණු ප්‍රදානය සිදු කළ හැකි. ඔබට පුළුවනි මේ මෝස්තරය ඒ විදිහට අගයන්න. ඉතින් ඔන්න අපි බලමු ඊළඟ මෝස්තරය. මේ මුළු තල මෝස්තරයක්, වෘත්තාකාර මෝස්තරයක්. ඉතින් ඔබට පුළුවන් මේ මෝස්තරෙත් මේ විදිහට අගයන්න. ඉතින් ඔබ ඔබේ ෆෝන් එකකින් හරි ලැප් එකකින් හරි ඔබේ කම්පියුටර් එකකින් හරි නවතා මේ විදිහට ඔබට පුළුවන් මේ ඇගීම සිදු කරන්න. හොඳයි අපි ඊළඟ මෝස්තරේ දිහා බලමු. මේ වීඩියෝව කෙටි කර ගැනීම සඳහා අපි ඉක්මනින් මේ අභ්‍යාසකරණය අරගෙන ගියත් ඔබට පුළුවන් නවත්තලා මේ අභ්‍යාසකරණය සිදු කරන්න. මේ DS3 තුන්වෙනි අභ්‍යාසය. මේ හතරවෙනි අභ්‍යාසය. මේ පස්වෙනි අභ්‍යාසය. එතකොට අපි කලින් වගේ අනුපිළිවෙලට මෙහි අභ්‍යාස ඉදිරිපත් කරන්නේ දුර්වල, මධ්‍යම සහ ඉතා උසස් මට්ටමේ දේවල් කවර මේ තමයි ඉදිරිපත් කරන්නේ. මේ විදිහට. ඒ වඩාත් හොඳයි. එතකොට ඔබට ඒ විදිහට ලකුණු දෙන්න පුළුවන්. මොකද අපිට ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍ර ටික ඇඳපු නිර්මාණ ටික අපිට අගයන්න ලැබෙන්නේ අතරින් පතරට හොඳ ඒවා සහ මධ්‍යම ඒවා සහ දුර්වල වශයෙන්. එතකොට මේ විදිහට අභ්‍යාස කරන යෙදීම වඩාත් උචිතයි. බලන්න මේ මුතර මෝස්තරේ මේක අගයන්නේ කොහොමද? මෙන්න නිර්ණායක 5. ඔබට 30න් සාධාරණ වූ ලකුණක් දෙන්න පුළුවන්. අභ්‍යාස කරන්නේ දෙන්න. එතකොට ඔබේ අත්දැකීම් තව තවත් වැඩි වේවි. මේ ව්‍යාප්ත මෝස්තරය. මේ 9 වෙනි අභ්‍යාසය. මෙන්න නිර්ණායක ටික.
ඔබට පුළුවන් වඩාත් සාධාරණ වූ ලකුණක් මේ සඳහා පිරිනමන්න. ඉතා හොඳින් නිර්ණායක අවබෝධ කරගෙන ලකුණක් දෙන්න පුළුවන්. මේ ඊළඟ මෝස්තරය, ඊළඟ නිර්මාණය. අපි තව එකක් බලමු. මේක කොයි විදිහට අගයන්න පුළුවන්ද? මෙන්න භාගයට කරපු දෙයක්. මේ වගේ මෝස්තර ඕනෑ තරම් අපිට හම්බෙනවා. ඕනෑම විභාගයකදී. බලන්න ලකුණක් දීලා නිර්ණායක අංග ලකුණු ටික දීලා බලන්න මේකට ලකුණු කීයක් ලැබෙයිද කියලා. මේ තවත් මෝස්තරයක්. හොඳයි. අපි අභ්‍යාස කරන්නේ මෝස්තර කීපයක් සඳහා නිර්ණායක අණුව ලකුණු ලබා දීම සිදු කළා. ඔබේ අත්දැකීම් අනුව ඉදිරියේදී මේ වගේ ලකුණු දීම අපිට සිදු කරන්න පුළුවන්. මේ වීඩියෝ නැවත නැවතත් ඔබට භාවිතා කරන්න පුළුවන්. වඩාත් සාධාරණ ලෙස දැන් ඔබට ලකුණු පිරිනමන්න පුළුවනි. අපි මේ වගේ චිත්‍ර ප්‍රායෝගික ඇඳීම් ලකුණු පිරිනැමීමේ තවත් වීඩියෝකින් හමුවනතුරු ඔබ සැමට ආයිබෝවන්. ඒ වගේම ස්තුතියි. ඔබත් හොඳම ගුරුවරයෙකු වන්න මේ වීඩියෝ ආශ්‍රයෙන් ඔබේ අත්දැකීම් තවත් දියුණු කරගන්න.